නිදහස් අධ්‍යාපනය අපේ රට සතු වටිනාම සම්පතක්. නිදහස් අධ්‍යාපනය අපේ රටේ සුබසාධන රාජ්‍යයේ අති වැදගත් අංගයක්. නිදහස් අධ්‍යාපනය අපේ රටට හඳුන්වා දුන්නේ අභියෝග බාධා දුක්කම් කටළු රාශියක් මැත්තේ. CWW කන්නංගර මැතිතුමා නිදහස් නිවහල් නොමිලේ අධ්‍යාපන සංකල්පය අපේ රටේ රාජ්‍ය ප්‍රතිපත්තියට ඇතුළත් කරේ අධ්‍යාපනය තුළ සියලූම දෙනාට සර්ව සාධහරණ අයිතිවාසිකම් ලබාදීමටයි. අපිට මතක් වෙනවා රටේ ප්‍රභූ පැලැන්තියේ සමහරෙක් මේ නිදහස් නිවහල් අධ්‍යාපනය ස්ථාපනය කරන්නට යනකොට එකට විරුද්ධ වුණා. ඒ අය කිව්වා නිදහස් අධ්‍යාපනය ස්ථාපනය කරොත් අපේ වතුවල පොල් ගිඩි කඩන්නට අවශ්‍ය ශ්‍රම සම්පත අපිට අහිමි වෙයි කියලා. මේ වගේ බාධා මැද්දේ තමයි නිදහස් අධ්‍යාපනය අපේ රටට කන්නංගර ශ්‍රීමතාණන් ගෙන ආවේ. විශේෂයෙන්ම නිදහස් අධ්‍යාපනය තුළ ඒ බලාපොරොත්තු වුණේ උගත් බුද්ධිමත් ඥානාන්විත හොඳ අධ්‍යාපනයක් ලබපු සුචරිත වූ සීලාචාර ශිෂ්ට සම්පන්න දරු පරපුරක් සිසු පරපුරක් පුරවැසි පරපුරක් අපේ රටට ලබා දෙන්නයි. අද වෙන විට අපේ රටේ අධ්‍යාපන ශේෂ්ත්‍රය තුළ බොහොම අවංකව කිව යුතුයි ප්‍රතිසංස්කරණ අවශ්‍ය වෙලා තිබෙනවා. නව තාක්ෂණය නවෝත්පාදනය නව ක්‍රමවේද ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් තාක්ෂණ කේන්ද්‍රී අධ්‍යාපනය මේ අනාදී වශයෙන් මේ පරිවර්තනයන් ඇතුළත් වුණු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපේ රටේ ක්‍රියාත්මක කළ යුතුමයි. ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රී අධ්‍යාපනයට අපි යොමු වෙන්නට ඕන. ඒ තුළින් අපි නිදහස් නිවහල් නොමිලේ අධ්‍යාපනය ශක්තිමත් කරන්නට ඕන. පැහැදිලිවම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනස්කම් පරිවර්තනාත්මක වෙනස්කම් අපේ රටේ අධ්‍යාපන ක්‍රමය තුළ සිදුවිය යුතුයි කියන එක අපේ මතයයි. හැබැයි ඒ දේ කරනකොට කලබල නොවි විධිමත් කාර්යක්ෂම සාකච්ඡාවක් පොදු ප්‍රජාවත් සමග හොඳ ධනාත්මක ප්‍රගතිශීලී සංවාදයක් ඇති කරගෙන ඒ ප්‍රතිසංස්කරණයන් නිවැරදිව ක්‍රියාත්මක කරන්නට ඕන. ඒ ප්‍රතිසංස්කරණ තුළ යහපත් ගුණගරුක යුක්තිගරුක හොඳ සාරධර්ම ගුණාංගයන් වලින් සපිරි සිසු පරපුර දරු පරපුර පුරවැසි පරපුර නිර්මාණය විය යුතුයි. අද මොකක්ද වෙලා තිබෙන්නේ? අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ නාමයෙන් අද ශිෂ්ටත්වය ශීලාචාර භාවය බැහැර වෙලා අසම්මත අශිෂ්ට අශීලාචාර අසභ්‍ය ලක්ෂණයන් අපේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට ඇතුළත් වෙලා තිබෙනවා. මේකට ප්‍රධානතම හේතුව තමයි නිසි පොදු සාකච්ඡාවකින් තොරව නිසි කාර්යක්ෂම ක්‍රමවේද වලින් බැහැරව උද්දච්චකමින් පිරිච්ච ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට යොමු වෙලා අද සීලාචාරත්වය සුචරිත භාවය වෙනුවට අසභ්‍යත්වය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ග්‍රහණය කරගෙන හමාරයි. අසභ්‍යත්වය අපේ රටේ නිදහස් අධ්‍යාපනය ගොදුරක් කරගෙන හමාරයි. අපි වර්තමාන රජයට ඉල්ලීමක් කරනවා අසභ්‍යත්වයේ නිදහස් අධ්‍යාපනයට ඇතුළත් කිරීම
කන්නංගර ශ්‍රීමතාණන්ගේ සංකල්පය නොවේ. මේ සංකල්පය පිළිබඳව මේට වැඩිය හොඳින් අවබෝධ කරගන්න. මේක හොඳට අධ්‍යයනය කරන්න. මේ කරගෙන යන්නා වූ කඩිමුඩියේ වැරදි ආකාරයට අක්‍රමවත්ව අවිධිමත්ව ක්‍රියාත්මක කරගෙන යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහා නතර කොට විධිමත් ක්‍රමවේදයකට මේ ගමන ක්‍රියාත්මක කරන්න. ඒ වගේම මේ අසභ්‍ය කරුණු කාරණා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල මොඩියුල වලට ඇතුළත් වීම පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් කරන්න. අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න. අභ්‍යන්තර පරීක්ෂණ වලින් මේ කරුණු කාරණා පිළිබඳව නිවැරදි නිගමන වලට එන්න අමාරුයි. ඒ මන්ද අභ්‍යන්තර පරීක්ෂණවල විවිධ පාර්ශවයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂා කිරීම ඉස්මතු වෙලා මේ රටේ සමස්ත 41 ලක්ෂයක් පාසල් දූ දරුවන්ගේ අයිතිවාසිකම් කඩ වෙන තත්ත්වයකට මේ තත්ත්වය නිර්මාණය වෙන්නට බොහෝ ඉඩකඩ තිබෙනවා. වත්මන් රජයට කියන්න කැමති අපි රටක් හැටියට වගවීමෙන් වගකීමෙන් කටයුතු කරන්නට ඕන. පැහැදිලිවම අපි ළමයින්ගේ අයිතිවාසිකම්, දරුවන්ගේ අයිතිවාසිකම්, ලදරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නට බැදී සිටිනවා. children's rights ළමා අයිතිවාසිකම් සුරක්ෂා කරන්නට අපි ජාත්‍යන්තර ප්‍රඥප්ති ඒවට අත්සන් කරලා තිබෙනවා. දේශීය නීති ක්‍රියාත්මක කරලා තිබෙනවා. එවන් තත්ත්වයක් තුළ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් තුළ අසභ්‍යත්වයේ රජවීම අපි දකින්නේ ළමා අයිතිවාසිකම් අමුවේ උල්ලංඝනය කිරීමයි. මේ මොඩියුල තුළ අසභ්‍යත්වයට තැන ලබා දීම ක්‍රියාත්මක කරේ කවුද? මේකට වග කියන්නේ කවුද? ළමා අයිතිවාසිකම් කඩ කිරීමක් හැටියට ඔබ පිළිගන්නව නේද? මෙහි වගකීම නිලධාරීන්ගේ කරපිට පමණක් පැටවීම සාධාරණයි. අපි ප්‍රකාශ කර සිටිනවා මොඩියුල වලට අසභ්‍යත්වය ඇතුල් වීමට කරුණා කරලා රජයේ වගකීමෙන් එයට තුඩු දුන්නු හේතු කරුණු කාරණා එලි දක්වන්නට උන. මේ අසභ්‍යත්වය මොඩියුල තුළට ඇතුල් වීම තුළ අපේ රටේ ළමා අයිතිවාසිකම් කඩ වෙලා තිබෙනවා කියන එක මේ අවස්ථාවේ පැහැදිලිවම ප්‍රකාශ කරනවා. ළමා අයිතිවාසිකම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ නාමයෙන් කඩ කරන්නට රජයට කිසිම අයිතියක් නැහැ. වගකිව යුත්තන්ට කිසිම අයිතියක් නැහැ. අසභ්‍යත්වය මොඩියුල වලට ඇතුල් කරේ කුමන පදනමක් මතද කියන එක අපි අහන්න කැමතියි. මේ වගේම තමයි ඉතිහාස විෂයත්. එහි අනිවාර්ය භාවය බැහැර කරන්නට ඔබ කටයුතු කරලා තිබෙන්නේ අපේ රටේ ඉපැරණි සංස්කෘතිය, රටේ සාර ධර්ම, රටේ ඉතිහාසය කුඩා දූ දරුවන්ට ඒ අවස්ථාව ලබා නොදී, දරු පරපුරට අවස්ථාව ලබා නොදී ඉතිහාසයේ වටිනාකම සුන්නත් දූලි කරලා නව ප්‍රතිසංස්කරණයේ නාමයෙන් අසභ්‍යත්වයට මුල් තැන ලබා දීම රජයේ ප්‍රතිපත්තියද කියලා අපි අහන්න කැමතියි. අපි වහාම ඉල්ලීමක් කරන රජයේ මේ අවිධිමත් අක්‍රමවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ක්‍රමවත් භාවයට ලක් කිරීම ඔබගේ වගකීමයි. විපක්ෂයේ අපි විශේෂයෙන්ම සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානය මේ රටේ ළමා අයිතිවාසිකම් සුරක්ෂා කරන්නට කැප වී සිටිනවා. ඒ වගේම අපේ රටේ නිදහස් අධ්‍යාපනය අසභ්‍යත්වයේ ඒකාධිකාරීට ලක් නොවී සර්ව සාධාරණ පිරිසිදු විධිමත් නූතනවාදී අපි ඉපැරණි සංස්කෘතියත් ආරක්ෂා කරගෙන ඒ සිදුවෙන ප්‍රගතිශීලී පරිවර්තනාත්මක වෙනසකට අධ්‍යාපන ශේත්‍රය යොමු කරන්නට
විපක්ෂය අපිත් අපේ පූර්ණ සහයෝගය ලබා දෙනවා. ප්‍රතිසංස්කරණයේ නාමෙන් අසභ්‍යත්වය අපේ දූ දරුවන්ගේ මොළවලට කවන්නට දරන උත්සාහයන් අපි හැම විටම පරාජය කරනවා.